සාදරයෙන් පිළිගන්නවා නැවත සිනමැක්ස් ෆොයු සමග. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙනෙනවා කෙලවරක් නොපෙනෙන බඩරිංගු වගාවක්. ඒත් එක්කම පුද්ගලෙක් මේ බඩරිංගු වගාවේ හිටවන්න කියලා පඹයක් ඇදගෙන යනවා. මේ මිනිසා වගාවේ මැදක් දුර ඇවිල්ලා මෙතන වල කාලා ඒ පඹය මෙතන හිටවන්න තමයි හදන්නේ. ටිකෙන් ටික කැමරාව මේ පඹයට ලං කරනවත් එක්කම අපිට පෙනෙනවා මිනිස්සෙක්ගේ ඇස් දෙකක් ඇතුලෙන් පේනවා. ඇත්තටම මේ පඹයක් විදිහට හිටවලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ පණ තියෙන ගෑන් ළමෙක්. මෙයා උදවිල්ලා කෑ ගහන උත්සාහ කළත් මෙයාගේ ශබ්ද නම් එළියට පිට වෙන්නේ නැහැ. මොකද මෙයාගේ කට මෙහුන් දාලා මහලා තියෙන්නේ. මෙයා බයෙන් බයෙන් වෙවල කෙදිරි ගහනවත් එක්කම මෙතනට කපුටෙක් ඇවිත් වහනවා. ඒත් ඇයට කරගන්න දෙයක් නැහැ. ඒත් එක්ක මෙයාගේ ඇස් දෙකට පහර දීලා මෙයාගේ ශරීරයේ කොටස් මේ කපුටන් අරන් යද්දි ඇය මරණ බයෙන් හයියෙන්ම කෑ ගහනවා. ඉතින් මේ ගෑන් ළමයා කවුද? මෙයාට හැමුණේ ඇයි කියලා බලන්න අපි යමු කතාවේ මුලට. කතාවේ මුල නැත්තම් මේ සේරම ආරම්භ වුණේ මෙතනින්. යාළුවෝ 4 දෙනෙක් පරණ කාර් එකකින් වෙකේෂන් එකකට රෝඩ් ට්‍රිප් එකක් යනවා. මෙයාලා යන්නේ පැරඩයිස් කියන විලට. මෙයාලා යන ගමන් කාර් එක පරණ සෙඩ් එක ළඟ නතර කරනවා. මෙතනදී ඩෙවොන් කියන ගෑන් ළමයා කියනවා මට වොෂ්රූම් එකට යන්න එළියට යන්න ඕන කියලා. මොකද AC නැතුව මෙයාලා කාර් එකේ ඇවිදින් හොඳටම එපා වෙලා තියෙන්නේ. පබ්සි කියනවා කාර් එකේ AC නැති වුණාට සමා වෙන්න කියලා. මොකද පබ්සිගේ මාමා කෙනෙක්ගේ තමා මේ කාර් එක. ඩෙවොන් කේන්තිරත් එක්ක පබ්සිගේ සීට් එක තල්ලු කරගෙන එන්නේ. ඇයි තනියට ඇෂ්ලිවත් එක්කගෙන මෙතනින් යනවා. ඇෂ්ලි කියන්නේ කාර් එක ඩ්‍රයිව් කරන ආබෝ එලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මෙයාලා යන ගමන් එලි පබ්සිට කියනවා මං ඇෂ්ලිට ප්‍රොපෝසල් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. එලි ප්‍රොපෝසල් කරන්න අරන් ආව රින් එක මෙයාට පෙන්නනවා. පබ්සි මේ වෙලාවේ එලියට සෙන්ටර් ස්ප්‍රේ කරනවා. එහෙනම් තව පොඩ්ඩක් සුවඳට ඉන්න කියලා. ඒත් මේ සුවඳට තරහා ගිය එලි පර්ෆියුම් එක අතට අරගෙන එලියට විසි කරනවා. මේ පාරට පර්ෆියුම් එක කොඩු වෙද්දී පබ්සි තරහට කියනවා මොකක්ද ඒ කරේ මට දැම්ම ඩොලර් 40ක් ගෙවන්න කියලා. මෙයාලා මෙහෙම රණ්ඩු වෙනත් එක්කම කාර් එකේ ස්ක්‍රීන් එකට යම් කිසි දෙයක් වැටෙනවා. මෙයාලා දෙන්නම එකපාරටම ගැස්ලා බැලුවම දකින්නේ මිනිස්සෙක්ගේ ඇඟිල්ලක් වැටලා තියෙනවා. පබ්සි මේ ඔන්න දේවල් වලට බය වෙලා කාර් එකෙන් එළියට ඔළුව දාගෙන බලාගෙන ඉන්නවා. මෙයාලා දකින්නේ කපුටේ කොටින් පියාඹල යනවා විතරයි. කලබල වෙන එලි කියනවා මේ නම් මිනිස්සෙක්ගේ ඇඟිල්ලක් තමා කියලා. පබ්සි කියනවා කලබල වෙන්න එපා. ඔයා කෑ ගහනවා වැඩි. මේක ගර්ල්ස්ලට ඇයි කියලා. ඒත් කලබල වෙන්න එලි කියනවා අපි මේ ගැන පොලිසියට දැනුවත් කරන්න ඕන. සමහර විට කෙනෙක් මැරලා ඇති. ඒ මිනිස් ඇඟිල්ලක් කියලා. ඒත් පොලිසියට කිව්වොත් අපේ ගමන නාස්ති වෙනවා කියලා දාන්න පබ්සි ඒකට එකඟ වෙන්නේ නැහැ. මේ අතරේ ගෑන් ළමයි දෙන්නා මෙතනට එනවා දැක්ක පබ්සි කියනවා මෙයාලා දෙන්නා මෙතනට එන්න කලින් මේක අයින් කරන්න ඕනේ. නැත්තම් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. මෙයාලා කාර් එකේ ඩිකේ ඕපන් කරනවා මේ කරන දේවල් පේන්නේ නැති වෙන්න. මෙහෙම කරලා වයිප් එක ක්‍රියාත්මක කරලා මෙම අපට ඇඟිල්ල මෙතනින් අයින් කරන්න හැදුවත් මේකෙන් වෙන්නේ ලේ තවත් විවිධ පුරා පැතිරෙන එක විතරයි. මේ නිසා මේ උන දේවල් ගෑන් ළමයිට පේන්නේ නැති වෙන්න පබ්සි කියනවා. එලි ගිහින් ගෑන් ළමයිව නතර කරන්න මම මේක ගැන බලන්නම් කියලා. එලි කාර් එකෙන් බහිද්දීම ගෑන් ළමයි දෙන්න කාර් එක ළඟටම ඇවිදින්. එලි මෙයාලා දෙන්නත් එක්ක කතා කරද්දී පබ්සි අනිත් පැත්තෙන් ගිහින් මේ ඇඟිල්ල කාර් එකේ යටට විසි කරනවා. ඩෙවොන්ට ඒත් එක්කම අමුතු ගඳක් ඇවිදින් නහය වහ ගන්නවා. එලි කියනවා මේ මං අලුතෙන් ගත්ත පර්ෆියුම් එක කියලා මෙතනදී කතාව වෙනස් කරනවා. මේ වුණ දේවල් නිසා පබ්සි කියනවා මෙතන ඉඳන් අපි පයින් යමු. තව ටික දුරයි තියෙන්නේ කියලා. මේ යාළුවෝ 4 දෙනා මේ පාරන සෙඩ් එකේ කාර් එක අත්හැරලා දාලා යනවා. මෙයාලා යන ප්‍රදේශයේ බෝඩ් පවා ගහලා තියෙනවා මිලා ස්ටොප් විසින් තහනම් කරලා තියෙන ප්‍රදේශයක් කියලා. මෙයාලා මෙහෙම ටික දුරක් ආවම ඩෙවොන් කියනවා මෙහි වැවක් නැහැනේ. තියෙන්නේ බඩරිංගු වගාවක් විතරයිනේ කියලා. පබ්සි කියනවා ඒව තියෙන්නේ ඉස්සරහා මාව විශ්වාස කරන්න කියලා. ඩෙවොන් මෙයාගේ ෆෝන් එක චෙක් කරලා බැලුවත් ඇයට සිග්නල් නම් හොයාගන්න වෙන්නේ නැහැ. මේ නිසා ඒ සෙල්ෆි ගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. මෙයාලා මෙහෙම බඩරිංගු වගාවේ ටික දුරක් යද්දී පඹයක් දකිනවා. ඒත් එයාලට පඹයක් මිසක් වෙන කිසිම විශේෂ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ අතරේ ඇෂ්ලිගේ නෙත ගැටෙනවා කපුටෙක් බිම තියෙන යම් දෙයක් කන්න උත්සාහ කරනවා. ඇයි හිමීට කපුට ළඟට පාත් වෙලා බලනවා මේ සතා මොනවද කන්නේ කියලා. ඇයි දකින්නේ මිනිසෙක්ගේ ඇඟිල්ලක්. මේක දකින ඇෂ්ලි එකපාරටම වයලා පස්සෙන් පස්සට යනවා. කට්ටියම බයලා බලන් ඉද්දී ඩෙවොන් අහනවා ඒ මිනිස්සෙක්ගේ ඇඟිල්ලක් නේද කියලා. ඒත් පබ්සි මෙයාලගේ හිත වෙනස් කරන්න කියනවා. ඒ පණුවෙක් වෙන්න ඇති. දන්නවනේ කුරුල්ල පණුවන් ආහයට ගන්නවා. එයාලගේ හර රටාව ඔයාලා දන්නවනේ කියලා. එලි මේ දේවල් ගැන දැනන් හිටියත් පබ්සි ගෑන් ළමයිට මේ වුණ දේවල් ගැන කියන්න දෙන්නේ නැහැ. ගෑන් ළමයි බය වෙයි කියලා. අන්තිමේදී ඇෂ්ලිත් පිළිගන්නවා මේ මිනිස්සෙක්ගේ ඇඟිල්ලක් වෙන්න බෑ කියලා. මේ අතරේ අපිට වෙනස්ම දර්ශනයක් පෙන්වනවා. ඒ මේ කෙලවරක් නොවෙන්න බඩරිංගු වගා මැද්දෙන් පඹයක් දුවගෙන එනවා. මෙයා මදක් තුරාවම වෙස්මුණ ගලවලා උදවිල්ලා කෑ ගහනවා.
ඒත් කෙලවරක් නොපෙනෙන බිම් තීරයේ කවුරුත්ම පේන්න නැහැ. ඒත් එක්ක මෙයාට විසිල් කරන හඩක් ඇහෙනවා. අනිත් පැත්ත බලාදී දකින්නේ මේ දාමඝාත ගොවියා කැත්තක් අතේ තියාගෙන ඉන්නවා. මේ පුද්ගලයා මෙතනින් බේල යන හදනවත් එක්කම මේ ඝාතකයා කැත්තෙන් පාර දීලා මේ මිනිස්සයවත් ඝාතනය කරනවා. හැබැයි අනිත් පැත්තේ ඉන්න යාළුවා නම් මේ වෙන දේවල් ගැන තාම දන්නේ නැහැ. මෙයාලා කන්ද උඩට ආවම දකිනවා මෙයාලා හොයාගෙන ආව විල. මේ තැන දැක්ක කට්ටියම දුවගෙන එනවා විලට. පබ්සි සතුටටත් එක්ක නේකඩ විලට පැනලා නාන්න ලෑස්ති වෙනවා. මෙතන ඉන්න ගර්ල්ස් දෙන්න බලාගෙන ඉද්දිම පබ්සිව අනුගමනය කළ ගෑන් ළමයි දෙන්නත් අන්ඩයා පිටින්ම විලට බහැලා විනෝද වෙන්න ලෑස්ති වෙනවා. මෙයාලා 4 දෙනාම විල ඇතුලේ ඔවුන්ගේ ලෝකෙට ඇදගෙන යද්දී උණුසුම් හාදුවක් හොමාරු කරගන්නත් අමතක කරන්නේ නැහැ. ටිකෙන් ටික විල ඇතුලේ ආදරණීය තුරු වෙන කපල් දෙකට එයාලට ඊළඟට වෙන්න යන දේ ගැන පොඩි හරි අනුතරක සේයාවක් දැනෙන්නේ නැහැ. මොකද මෙයාලා ඉන්නේ මෙයාලගේ ආදරණීය ලෝකෙ නිසා. මේ හතරේ අනිත් පැත්තේ ඉන්න මේ දාමඝාත ගොවියා මේ මනුස්සයවත් ඇදගෙන මෙතනින් යනවා. විලෙන් ගොඩ ආව ඇෂ්ලි කොණ්ඩේ වේල කරන් try කරද්දී මෙතනට ආව එලි ඇයට රින් එක පෙන්නලා ප්‍රොපෝසල් කරනවා. ඇෂ්ලි රින් එක දාගෙන ඩෙවොන්ට පෙන්නනවා. මොකද මේ දෙන්නා තාම ඉන්නේ විල ඇතුලේ. එලි ඇෂ්ලි තියා වසි වෙලා වගේ බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් 4 දෙනාම ගොඩට ඇවිදින් විවේක ගණේදී ඩෙවොන් කියනවා මට නම් අර කැලේ මැදින් ආපසු යන්න බෑ. කාර් එක මෙතනට අරන් එන්න කියලා. ඩෙවොන් ආයෙත් පයින් යන්න අකමැති නිසා පබ්සිසා එලි මේ ගෑන් ළමයිට මෙතන ඉන්න කියලා කාර් එක ගේන්න යනවා. පිරිමි ළමයි දෙන්නා මෙහෙම යද්දී ගෑන් ළමයි දෙන්නා තනි වෙනවත් එක්කම මෙයාලට ඇහෙනවා දර අත්තක් කැඩෙන ශබ්දේ. ඩෙවොන් ඇෂ්ලිගෙන් අහනවා ඔයාලට සද්දේ ඇහෙනවද කියලා. ඒත් එක්කම අපිට පේනනවා මෙයාලා දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා. මේ අතරේ කාර් එකේ හොයාගෙන පබ්සිසා එලි අතරමං වෙලා ඉන්නේ. මෙයාලා ටික වෙලාවක් රවුම් ගහලා අන්තිමේදී හරි පාර හොයාගෙන එතනට එනවා. ඒත් මෙයාලා කාර් එක නතර කරලා ගිය තැන කාර් එක හොයාගන්න නැහැ. පබ්සිට මේ උන දේවල් හිතාගන්න බැරුව එළියට කෑ ගහනවා. දැන් මගේ මාමට මම මොකද්ද කියන්නේ කියලා. මොකද මෙයාගේ මාමගේ තමයි කාර් එක. මේ අතරේ අනිත් පැත්තේ ඉන්න ගර්ල්ස්ලාට මේ ශබ්දය ඇහෙන නිසා ඩෙවොන් කෑ ගහලා කියනවා ඔතන ඉන්නේ කවුරු වුණත් කමක් නැහැ. අපි ඇවිත් තියෙන්නේ ශක්තිමත් කොල්ල දෙන්නෙක් එක්ක. ඒ නිසා දැම්ම නතර වුණේ නැත්තම් හොඳටම ගුටි ගන්න වෙනවා කියලා. ඒත් මෙයාලට මේ ශබ්දය ආයෙත් ඇහෙන නිසා මෙයාලා මෙතනින් ආපසු දුවගෙන යනවා පිරිමි ළමයි ගාවට. මේ අතරේ පබ්සිසා එළිය රණ්ඩු වෙනවා කාර් එක කැඩුණු එකට. පබ්සි කේන්ති ගිය පාර එළියට බිම පෙන්නගෙන පාර දෙනවා මේක උඹේ වැරද්ද තමා කියලා. ඒත් එක්ක මෙතනට ගර්ල්ස්ලා දෙන්න තියෙන නිසා මෙයාලා රණ්ඩු නතර කරද්දී ඩෙවොන් අහනවා ඔයාලා මොකද කරන්නේ? ඇයි කාර් එක ගේන්නේ නැත්තේ කියලා. මේ අතරේ ඇෂ්ලිත් අහනවා ඇයි ඔයාලා රණ්ඩු කරන්නේ කියලා. මේ දෙන්න කතා කරන්නේ නැති නිසා ඇෂ්ලි ඩෙවොන්ටත් බයිනවා. මට බඩගිනි වතුරක් තිබහයි. අනික ඔයාලා තියපු ඔක්කොම වතුර බීලා දැම්මා. අනිත් අය ගැන හිතන්නේ නැතුව කියලා. එලි ඇෂ්ලිව නිහඬ කරන්න හැදුවත් ඇයි කියනවා ඩෙවොන් හිතන්නේ එයා ගැන විතරයි කියලා. එලි කියනවා ඔයාලා දෙන්නා දැම්ම කටවා ගන්න. මොකද අපිට විසඳන්න ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔයාලා දන්නේ නැතුණාට අපේ කාර් එක නැති වෙලා කියලා. එලි තවදුරටත් කියනවා අපි හැමෝටම බඩගිනි තිබහයි. මෙතනින් යනකම් ශක්තිය ඉතුරු කරගෙන කට්ටියම එකට එමු කියලා. ඇෂ්ලි සහ ඩෙවොන් මෙයාලා කිව්ව දේවල් වලට සමාව ගන්න අතරේ මෙයාලගේ නෙත ගැටෙනවා ගොවියෙක් මේ වගාව මැද්දේ මෙයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. මෙයාලා උදව් ගන්න මේ පුද්ගලයා විශ්වාස කරලා එතනට දුවගෙන යනවා. ඒත් ඒ පුද්ගලයා එකපාරටම මෙතනින් යනවා. මේ නිසා මේ යාළුවන්ට සිද්ධ වෙනවා මේ පුද්ගලයා පස්සේ හොයාගෙන යන්න. මෙයාලා ටිකක් දුරක් ගිහින් වැටකුත් පැනගෙන ගොවිපළට ඇතුළු වෙනවා. කට්ටියම වැටේ පැන්නාම අන්තිමට ඉතුරු වෙන්නේ පබ්සි. මෙයා වැටෙන් පයින්නවත් එක්කම මෙයාගේ කකුල හිර වෙලා බරපතල විදියට තුවාල වෙනවා. එලි ෂර්ට් එක ගලවලා මෙයාගේ කකුලේ බැඳත් එයාට ඇවිදගෙන යන්න තරම් ශක්තියක් නැහැ. පබ්සි අමාරුවෙන් එලිගේ උදව්වෙන් ගිහින් පඹේ ගාව නවතිනවා. පබ්සිය මෙතන හාන්සි කරලා එලි කියනවා මං ගොවිපොල් එකකින් උදව් ගේන්නම්. ඔයාලා මෙතනම ඉන්න කියලා. ඩෙවොන් මෙතනදී කියනවා මාත් ඔයත් එක්ක එන්නම් කියලා. එලි ඇෂ්ලිට කියනවා ඔයා පබ්සි ළඟ ඉඳගෙන එයාව බලා ගන්න කියලා. ඇෂ්ලි අහනවා ඔයා කොහොමද මේ බටහිරක වගාව මැද්දේ අපි හොයාගන්නේ කියලා. එලි කියනවා ඔයාලා මේ පඹය ගාවම ඉන්න. ඒක ඈතට පේනවා කියලා. ඇෂ්ලි පබ්සි සමග තනි වෙද්දී ඩෙවොන් එලි සමග උදව් ඉල්ලන්න මේ බටහිරක වගාවට ඇතුළු වෙනවා. මෙයාලට තේරෙන්නේ නැහැ මෙයාලා ඇතුළු වෙන්නේ තවත් භයානක දෙයක පෙර නිමිත්තකට කියලා. මෙයාලා බටහිරක වගාව දිගේ ඉස්සරහට ගියාම එලි ගොවිපළ දැකලා උදව් ඉල්ලා කෑ ගහනවා. ඒත් ඩෙවොන් කියනවා කෑ ගහන්න එපා කියලා එලිව පොළඹව ගන්න මේක අවස්ථාවක් කරගන්නවා. පබ්සි තුවාල නිසා සෑහෙන වේදනාවක් විඳිද්දී ඩෙවොන් එලිගේ බෙල්ල හපාගෙන ඔහු සමග තහනම් ප්‍රේමයේ යෙදෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ අතරේ අනිත් පැත්තේ ඉන්න ඇෂ්ලි මේ අවස්ථාවේ පබ්සිගේ තුවාලේ වේදනාව අඩු කරගන්න අහනවා.
ඔයාගේ වේදනාව අඩු කරන්න මට මොනවද කරන්න පුළුවන් කියලා. පබ්සි විහිළුවට වගේ කියනවා කිස්සයකින් සුවයක් දැනෙනවා කියලා. නමුත් ඇෂ්ලිගෙන් කිස්සයක් ලබා ගන්න අමාරු කියලා දැනුණු පබ්සි මෙයාගේ බෑග් එකේ තියෙන මද්ද්‍රව්‍ය වලින් තමන්ට සිගරට් එකක් ඔතලා දෙන්න කියලා කියනවා. මෙයාලා මෙහෙම සිගරට් එකක් ඔතන අතරේ අනිත් පැත්තේ ඉන්න ඩෙවොන් සහ එලිට ඇහෙනවා කවුරු හරි විසිල් කරන ශබ්දය. මෙයා ඩෙවොන්ට කියනවා අපි මේ වැඩේ නතර කරන්න ඕන කියලා. ඒත් එක්ක මෙතනට එන දාම ඝාතකයා එලිට පහර දෙනවා බිම ඇදගෙන වැටෙන්නම. මේ උණ දේවල් හිතා ගන්න බැරි ඩෙවොන් මෙතනින් පැනලා යන හදද්දිම මේ ඝාතකයා ඔහු ගාව තියෙන කැත්තෙන් ඩෙවොන්ගේ කකුලට පහර දෙනවා සිහිය නැති වෙන්නම. ඊට පස්සේ එලිය මෙතන තනි කරලා ඩෙවොන්ගේ සිරුර මේ බඩරඟු වගාව දිගේ ඇතුළට ඇදගෙන යනවා. කාලේ හැමින් ගලාගෙන යද්දී අනිත් පැත්තේ ඉන්න ඇෂ්ලි සිගරට් එක දැල්ලගෙන මේ පඹය දිහාම බලාගෙන ඉන්නවා. මෙතනදී පබ්සි කියනවා මට වොෂ්රූම් එකට යන්න ඕන. පුළුවන් නම් මට උදව් කරන්න කියලා. ඇෂ්ලිගේ උදව්වෙන් පබ්සි හිටගෙන ටිකෙන් ටික මෙයාලා බඩරඟු වගාව ඇතුළට යනවා. ඒත් එක්කම කතාව අනිත් පැත්තට මාරු වෙනවා. එහා පැත්තේ ඩෙවොන්ව අල්ලගත්ත දාම ඝාතකයා ඇයව ඔස්සගෙන ගොවි පොල්ට ගේනවා. මෙයාලා ගෙනල්ලා ෆොටෝ එක බැඳලා දානවත් එක්කම එයා ඉස්සරහා ෆොටුවේ ඉන්නේ කලින් බඩරඟු වගාව දිගේ දුවපු පුද්ගලයා. ඩෙවොන්ට හදිස්සියෙම සිහිය ඇවිත් මේ පුද්ගලයාව දැකලා හොඳටම බය වෙලා කෑ ගහනවා. ඔයා මොකද්ද මේ කරන්නේ? මට උදව් කරන්න කියලා. ඒත් මේ ඝාතකයා ඒ කියන දෙයක් නම් අහන්නේ නැහැ. ඔහු ඉදිකට්ටකුයි නූලකුයි අරගෙන මෙයාගේ කට මහන්න ලෑස්ති වෙනවා. ඩෙවොන්ට මේ වෙන දේවල් ඉවස ගන්න බැරුව ඉද්දී මේ ඝාතකයා ඇගේ කට මහලා තාලා නිශ්ශබ්ද කරලා දානවා. අනිත් පැත්තේ බඩරඟුයාගේ කොට වුණ පබ්සි ඇෂ්ලිට කියනවා ඔයා ළඟ ඉන්න නිසා මට අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා ඔයා පඹය ගවට යන්න. මං ඉවර වුණාම කියන්නම් කියලා. ඇය අන්තිමේදී පඹය ගවට යද්දී ඇය දකිනවා මේ පඹයට තියෙන්නේ ඇත්ත අතක් කියලා. මේ දෙයි තේරුම හරියටම දැනගන්න ඇය පඹයගේ වෙස්මුණ ගලන්න යනවත් එක්කම ඇය හිතුවත් නැති විදියට වෙස්මුණේ ඉන්න පණුව ඇගේ මූණට වැටෙනවා. මේ නිසා ඇය බය වෙලා පස්සට යනවා. පබ්සිට ඇෂ්ලිගේ කෑ ගැහිලත් එක්කම විසිල් හඬක් ඇහෙනවා. මේ නිසා අමෝතක් දැවුණු පබ්සි කවුරු හරි ඉන්නවද කියලා බැලුවත් එයාට කවුරුත්ම ඉන්නවා කියලා හොඩුවාවක්වත් හොයාගන්න නැහැ. මේ අතර අනිත් පැත්තේ අපිට පේනවා මේ දාම ඝාතකයා එලිවත් ඔස්සගෙන ගොවි වලට ඇතුළු වෙනවා. මොහොතක් දෙවොන්ට කරා වගේ පුටුවක ගැට ගහනවා. මේ ඝාතකයා ඉන්ජෙක්ෂන් එකක් අරන් එලියට එන්නත් කරන්න හැදුවත් මේ වෙන දේවල් බලාගෙන ඉන්න බැරි ඩෙවොන් වැහුණොත් ගලවගෙන කියනවා ඔහොම කරන්න එපා කියලා. මෙතනදී කේන්තිගේ පුද්ගලයා ඉන්ජෙක්ෂන් එකක් අරගෙන ඩෙවොන්ට විදිනවා ඇගේ මුළු ශරීරයම හඩපණ වෙන්න. මේ නිසා මේ වෙන දේවල් දැක්කාම ඇයට මුකුත් කර කියා ගන්න බෑ. කෙමින් රැය මැදියන් වෙද්දී ඇෂ්ලි ඩෙවොන්ගේ නම කියලා කෑ ගැහුවත් ඇයට මෙයාගේ යාළුවා ගැන කිසිම තොරතුරක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් එක්ක මේ පඳුරුවාසේ හිටිය පුද්ගලෙක් ඇය එකපාරටම මේ පඳුරුවාසට ඇදගෙන යනවා. ඇය අනිත් පැත්ත හැල්ලා කෑ ගන්න හැදුවත් මොහු කියනවා මම මුළු දවසම ඔයා ගැන සහ ඔයාගේ යාළුවා ගැන බලාගෙන හිටියා. ඔයාලා ලොකු වැරැද්දක් කරගෙන තියෙන්නේ මේකට ඇතුළු වෙලා කියලා. ඇෂ්ලි මේ වෙන දේවල් තේරුම් ගන්න බැරුව කියනවා අපේ එක යාළුවෙකුට තුවාලයි අනේ අපිට ගෙදර යන්න උදව් කරන්න කියලා. ඒත් එක්ක මේ පුද්ගලයා කියනවා ඔයාලා මෙතනින් බේරෙන්න නම් මාව විශ්වාස කරන්න වෙනවා කියලා. ඒ නිසා මගේ පස්සෙන් එන්න කියලා. ඇෂ්ලිට වෙන කරන්න දෙයක් නැතිම තැන පබ්සිව මෙතන දාලා යනවා. ඇෂ්ලි යන ගමන් මෙයාලගේ කාර් එක දැකලා කියනවා ඔයා අපේ කාර් එක හොරගම් කළා නේද? ඇයි එහෙනම් මං ආව විශ්වාස කරන්න කියලා. මේ පුද්ගලයා කියනවා ඔයාට මාව විශ්වාස කරනවා ඇරෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැහැ කියලා. මේ ඉන්න පුද්ගලයා වෙන කවුරුත් නෙමෙයි මේ දාම ඝාතකයාගේ පුතා. ඇය ඇතුළට ආවම ලේ තැවුණු පුටුවක් අපිට පෙන්නනවා. ඒ කලින් ඩෙවොන් හිටපු පුටුව. ඒ දැය නම් මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. මේ පුද්ගලයා ඇෂ්ලිට තේරුම් කරනවා මේ වගාවේ ඉන්න පඹයන්ට පණ තියෙනවා. මොකද ඒ ඉන්නේ ඔක්කොම ඇත්ත මිනිස්සු කියලා. ඇෂ්ලිට මේ කියන දේවල් තේරුම් ගන්න බැරුව ඉද්දී මේ පුද්ගලයා තවදුරටත් කියනවා මගේ තාත්තා ඒ හැම මිනිස්සෙක්ම මැරුවේ ඇය වෙනුවෙන් කියලා වහලේ ඉන්න තවත් මිනිහෙක් පෙන්නනවා. එයා ගැන හිතපු එකම එක්කෙනාවත් දවසක මරලා දැම්ම කියලා ඔහු කියනවා. ඒ වහලේ ඉන්නේ මෙයාගේ අම්මගේ මිනිහ. ඒ කියන්නේ දාම ඝාතකයාගේ බිරිඳ. ඇෂ්ලිට මේ දේවල් ටික ටික තේරෙද්දී ඇය අහනවා මගේ යාළුවා කොහෙද කියලා. මේ අතරේ මේ වෙලාවේදී දොරට ගහන ශබ්දයක් ඇහිලා මේ පුද්ගලයාට හැංගෙන තැනක් පෙන්නනවා. ඇය ගෙන් හැංගෙද්දී ඇතුළට එන්නේ වෙන කවුරුත් නෙමෙයි ඒ දාම ඝාතකයා. මේ ඇවිත් තියෙන්නේ පබ්සිගේ සිරුරත් අරගෙන. ඇෂ්ලි මනබයින් රෝලද්දී පබ්සිවත් පුටුවක තියලා ගැට ගහනවා. ගැට ගහලා අනිත් පුටුවේ ඉන්න එලිව උස්සලා ගන්නවා. ඒ මෙයා පඹෙක් විදිහට ගන්න වෙලාව හරි නිසා එලිගේ අතට එන ගහද්දී වේදනාව ඉවස ගන්න බැරුව කෑ ගහනවා. මොකද මෙයාගේ කට මෙහුන් දාලා මහලා තියෙන්නේ. මේ ඝාතකයා එයාගේ පඹයව මෙහෙම හැඩ ගන්නවද්දී
තම පෙන්වතාට මේ වෙන දේවල් විස ගන්න බැරුව ඉන්නේ ඇස්ලි එකපාරටම කෑ ගහනවා ඕක කරන්න එපා කියලා. ඇස්ලි මෙතන තියෙන නියනකුත් අරගෙන මෙතනට එනවා. ඇය ඇවිත් ඝාතකයාට පහර දෙන්න උත්සාහ කරනවත් එක්කම ඝාතකයා ඇවිදින් ඇයගේ අතින් අල්ල ගන්නවා. ඇයට මොහුගේ ශක්තියත් එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බෑ. ඒත් එක්ක මේ ඝාතකයා ඇස්ලිට පහර දෙනවා සිහිය නැති වෙන්නම. මෙහෙම කරලා පඹයෙක් විදියට ගැට ගහලා ඉන්න එළියව මේ වගාවට ගෙනල්ලා ඌව හිටවලා මෙතනින් යනවා. ඇස්ලිට සිහිය එනවත් එක්කම දකින්නේ මේ දාම ඝාතකයාගේ පුතා. ඇයට හෙල්ලෙන්නවත් බැරි වෙන්නේ පුටුවක බැඳලා දාලා තියෙන්නේ. මොහු ඇගේ බැමි වලින් නිදහස් කරලා ඇයට පලා යන්න උදව් කරනවා. මේ පුද්ගලයා ඇස්ලිට ටෝච් එකක් දීලා කියනවා මේ බඩේරිඟු වගාව පිටිපස්සේ මාර්ගයක් තියෙනවා. එතනට ගියොත් ඔයාට ගෙදර යන්න උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්ක මෙයාලා හිතුවේ නැති විදියට මේ දාම ඝාතකයා මෙතනට එනවා. මේ වෙලාවේදී මෙයාගේ පුතා පිහියක් දෙක්කලා කියනවා ඇයි මේකට සුදුසු නැහැ. ඇයට මෙතනින් යන්න දෙන්න කියලා. මේ පුද්ගලයා ඇස්ලිට පලා යන්න කිව්වත් ඇයට කරන දේ හිතා ගන්න බැරිව බලාගෙන ඉන්නවා. මොහු පිය අරගෙන තාත්තාව බය ගන්නනවා. මොකද තාත්තට පහර දෙන්න තරම් ශක්තියක් මොහුට නැහැ. ඇස්ලි මෙතනින් පැනලා දුවනවත් එක්කම මොහු පිය තාත්තට බාර දෙනවා. ඇය යන දිහා බලාගෙන හිටිය ඝාතකයා මොහුවත් අමානුෂික විදියට මරණයට පත් කරලා දානවා. මේ වෙන දේවල් වල ඇත්ත වැටහුණු ඇස්ලි බඩහිරු වගාව මැද්දේ පණ බේරගෙන දුවද්දී ඇයට අතරමඟදී පඹයෙක් හම්බ වෙනවා. මෙයා ටිකක් ළඟට ඇවිදින් වෙස්මුණ අයින් කරලා බලනවා ඒ එළියද කියලා. මේ මුහුණ ගලවනවත් එක්කම ඒ ඉන්නේ ඩෙවොන්. මේ දේවල් දැක්ක ඇස්ලි බයටම කෑ ගහනවා. මෙයා ඩෙවොන්ගේ කුරුසින් එනේකොත් ගලවගෙන ආයෙත් මෙතනින් පැනලා දුවනවා. මෙයා දුවලා ඊළඟ පඹය ගාවට ඇවිදින් අහනවා එලි ඒ ඔයාද කියලා. ඒත් එක්කම මේ පඹය නැගිටලා මෙයා පස්සෙන් එනවා. මොකද ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මිනිමරු ඝාතකයා. මෙයා බඩරිඟු අගාවේ දුවලා ගිහින් මැදක් දොරදී ඇදගෙන වැටෙනවා. මේ ඝාතකයාට ලං වෙද්දී ඇය අතේ තියෙන ඇණයෙන් ඔහුගේ මුහුණ තුවාල කරලා පහර දෙනවා. ඒ වගේම තමන්ගේ යාළුවන්ට කරපු දෙයට ඔහුට දනුවටම පහර දීලා මෙතනින් ආයෙත් දුවලා යනවා. දුවලා ගිහින් ආයෙත් පඳුරුවස්සේ හැංගුණාම ඇයට ඇහෙනවා කවුරු හරි කෙඳිරි ගාන ශබ්දයක්. මෙයා යනවා ඒ කෙඳිරි ගාන පඹය ගාවට. ඒ පඹයගේ වෙස්මුණ ගලවනවත් එක්කම ඒ ඉන්නේ ෆබ්සි. ඇය ෆබ්සිව බේර ගන්න උත්සාහ කළත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා ෆබ්සි එතන තියෙන සවලක් පෙන්නලා සංඥාවක් දෙනවා. ඒකෙන් තමාගේ අත ගලව ගන්න උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා. ඇයි සවලත් අරගෙන උදව් කරන්න යද්දී මෙතනට ආයෙත් දාම ඝාතක ගොයියා එනවා. ෆබ්සි මේක දැක්කට ඇෂ්ලි මේක දකින්නේ නැහැ. ෆබ්සි ඇයට අනතුරු අඟවන්න උත්සාහ කරලා කෙඳිරි ගෑවම ඇයට හිතන්නේ ෆබ්සි වේදනාවට කෙඳිරි ගන්නවා කියලා. මේ අනිත් පැත්ත හැරෙද්දිම මේ ඝාතකයා බිමට දාලා ඇගේ බෙල්ල තද කරලා මානයට පත් කරන්න හදනවා. මේක දැක්ක ෆබ්සි හයියම කෙඳිරි ගන්න නිසා මේ ඝාතකයා සවල අරගෙන ෆබ්සිට පහර දෙනවා මරණයට පත් වෙන්නම. මෙයා මෙහෙම පහර දීලා බලද්දී ඇෂ්ලි එතන නැහැ. ඇෂ්ලි මෙතනින් ආයෙත් පණ බේරගෙන දුවගෙන යනවා. කොහොම වුණත් ඇයට ඝාතකයාගෙන් නම් බේරෙන්න ලැසි නැහැ. ඇය දුවගෙන එන පාර ගලක වැදිලා සිහිය නැති වෙනවා. ඇයට සිහිය එද්දී දකිනවා පාර ළඟටම ඇවිත් ඒ වගේම ඉස්සරහා කාර් එකක පුද්ගලයෙක් ඉන්නවා කියලාත්. මෙයා නැගිටින්න උත්සාහ කරත් කකුල කැඩලා තියෙන නිසා එතනට යන්න බෑ. මෙයා බඩ ගාගෙන යන ගමන් හයියෙන් උදව් ඉල්ලා කෑ ගහනවා. ඒත් ඇතුලේ ඉන්න පුද්ගලයාට මෙයා කියන දේ ඇහෙන්නේ නැහැ. මොකද කාර් එකේ මියුසික් එකේ සවුන්ඩ් එක වැඩි නිසා. මෙයා ටිකෙන් ටික කාර් එක ළඟටම එනවා. ඒත් කාර් එකේ දොර ඕපන් කරන්න ඕන මෙන්න තියෙද්දී මේ ඝාතකයව ආපසු මේ වගාව ඇතුළට ඇදගෙන යනවා. ඇය කෑ ගහන මේ වගාවේ අතුරුදහන් එක්කම අපිට පේනවා ඊළඟ දවස. ඒ තමයි චිත්‍රපටියේ ආරම්භයේදී අපිට පෙන්නපු කොටස. ඒ මුලින්ම වේදනාවෙන් කෙඳිරි ගෑවේ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඇෂ්ලි. ඇය වේදනාවෙන් කෑ ගහනවත් එක්කම අපිට පෙන්නනවා මේ වගාවේ ඉන්න පඹයන් ගණන. ඒත් එක්කම චිත්‍රපටිය මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙමු.